හිතවතුනි පුංචි කතාවක්. පහුගිය සති 4 ඔයාගේ ජීවිතේ පහුගිය සති 4 එහෙම නැත්නම් පහුගිය මාසය ඇතුළත ඔයා වැඩිපුරම ආශ්‍රය කරපු 5 දෙනාගේ නම් පහ කියන්න කිව්වොත් එහෙම ඔයාලට මතකද? මේක මතකයේ පිළිබඳ කාරණයක් නෙමෙයි. ඒ 5 දෙනා කොයි වගේ උදවියද? එයාලා නිතරම වැඩක් නෑ මචං. ඕක කරලා හරියන්නේ නෑ. ඒ වැඩේ හරියන්නේ නෑ. බෝරින් මචං මට දැන් එපා වෙලා තියෙන්නේ මචං. ෂේප් එකේ යනවා මචං. ඔහොම තමයි මචං අපිට ඉතින් දන්නේ නැත්නම් අපි කොච්චර කරත් ඉතින් ඔච්චර තමයි මචං. වගේ කතන්දර කියන අයද? වගේ හිතන අයද? එහෙම නැත්නම් මචං බොය වැඩේ කරපන්. මං එවන්නම් මගේ ළඟ ලින්ක්ස් වගේ තියෙනවා මං එවන්නම්. මගේ යාළුවෙක් ඉන්නවා. ওই වැඩේම කරලා මිනිස්සයා ගොඩ ගියා. මං හෙල්ප් එකක් දෙන්නම්. කන්ටැක්ට් කරලා දෙන්න වැඩේ කරන්න. එහෙම නැත්නම් මතකද මචං අර එදා අර අපිට හම්බුනේ. ඒ අය ළඟ ඔකට හෙල්ප් එකක් ගන්න පුළුවන්. අපි අත් එක්ක කතා කරමු. අපි වැඩේ කරමු. වගේ කතා කියන අය තියෙන්නේ. හිතමුතුනි ඔය පොසිටිව් සහ නෙගටිව් සර්කල් එකක් අපි ළඟ තියෙනවා. ඕකේ පොසිටිව් සර්කල් එකට වඩා නෙගටිව් සර්කල් එක අපිට බලපානවා වැඩි. එහෙනම් ඔයා වැඩිපුරම ආශ්‍රය කරන 5 දෙනා අයිති වෙන්නේ මේ පොසිටිව් සර්කල් එකටද නෙගටිව් සර්කල් එකටද කියලා බලලා නෙගටිව් සර්කල් එකේ ඉන්න කට්ටිය චුට්ටක් විතර අයින් කරලා හොඳ පොසිටිව් සර්කල් එකක් හදාගන්න. මොකද ඒක ඔයාගේ ගමනේ වේගෙට ඔයා නොහිතන තරම් ප්‍රමාණයකින් ඔයා නොහිතන තරම් ප්‍රතිශතයකින් බලපානවා. මම කියනවට මේ වැඩේ කරලා බලන්න. අපිට